ත්‍රිකෝණමිතික සර්වසම්‍යයක්. එතකොට අපිට තියෙන මේක දැන් සාධනය කරන්න. අපි ත්‍රිකෝණමිතික සර්වසම්‍යයක් සාධනය කරනකොට සාමාන්‍ය ආකාරයේ එක්කෝ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යනවා. එහෙම නැත්නම් දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට එනවා. මේ දෙපැත්තම අරගෙන එක තැනකට ගන්න එක ඒ තරම් යෝග්‍ය නැහැ. මෙන්න මේ විදිහට එක්ක වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යන්න, දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට යන එක තමයි හරියන්නේ. right. එහෙනම් අපි දැන් මේක හදමු. ඒ බලන්න මම ගන්නවා left hand side එක වම් පැත්ත. මේ ගත්තාම තියෙනවා sec වර්ග sec 4 වෙනි බලයේ x අඩු කිරීම sec වර්ග x. right. එතකොට මේකේ මේ පොඩි ගාණක් තියෙන්නේ. මේකේ මතක් කරන්නේ නැහැ ලොකුවට. මම ගාණ හදාගෙන යනවා. ඔයාලා බලන්න. එතකොට අපි දන්නවා sec වර්ග x කියන්නේ 1 ධන tan වර්ග x වර්ගය ඍණ අපෝ දන්නවා sec වර්ග x කියන්නේ 1 ධන tan වර්ග x. මේක සුළු කරගත්තොත් හරි. එහෙනම් අපිට මේක සුළු කරගත්තාම එනවා උත්තරේ tan 4 වෙනි බලයේ x ධන tan වර්ග x කියලා. අන්න. අපි වම් පැත්තේ පටන් අරන් දකුණු පැත්තට ආවා. එහෙනම් අපිට මේක අවසන් කරන්නට පුළුවන්. ඔන්න ඔය විදිහට හදන්න පුළුවන්. ඒ වගේම මේකේ සුළු කිරීම තව ලේසි කරගන්න මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මම මෙතනින් පටන් ගන්නවා. ඒක මම අපෝ ගන්නේ වම් පැත්තමයි. left hand side එක තියෙන්නේ sec 4 වෙනි බලයේ x අඩු කිරීම sec වර්ගය x. sec වර්ගයක් එළියට ගන්නවා. sec වර්ගය x sec වර්ගය x අඩු කිරීම 1. right. දැන් අපි දන්නවා මේ sec වර්ග x ඍණ එක කියන්නේ tan වර්ග x. sec වර්ග x කියන්නේ 1 ධන tan වර්ග x. වතාවක් sec වර්ග x කි ඍණ එක කියන්නේ tan වර්ග x. right. එතකොට ගුණ කරගත්තාම අපිට ලස්සනට උත්තරේ ලේසියෙන් එනවා tan 4 වෙනි බලයේ x ධන tan වර්ගය x කියලා. එනවනේ. ඔව් right. එහෙනම් මේ ලේසියෙන් වම් පැත්ත දකුණු පැත්තට ආවා. එහෙනම් දැන් අපිට මේක ලියන්න පුළුවන්. right. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. මෙන්න මේකයි දකින්න ඕනේ. right. එහෙනම් පොඩි ගානක් මේ වගේම මේ part 1 එතකොට ඉස්සරහට මේ වගේ ගණන් සෙට් එකක් දාන්නම්. ඒ වගේම ත්‍රිකෝණමිතියත් එක්ක අනුකලනය ගණනුත් මේ වගේම දාන්නම්. right. අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න.